Hi, I'm James. Mama. Hello. Welcome to Absolute. Hi, I'm James. So, අද මම ඔයගොල්ලන්ට කියන්න ආවේ ආලෝකයේ ප්‍රවේගය ගැන. මේ මම වීඩියෝ කරන්නේ පාන්දර 2 ගානක් දැන් මේ කරන්න ගියා දැන්. So මේ මම ටච් එක ගහගෙන කරන්නේ වීඩියෝ එක මේ කමන්නේ ඉතින් ආලෝකය ගැන කරන්නේ. So මේකත් හොඳයි. ඉතින් ඔක්කොම අහලා තියෙනවා මේ ආලෝක ප්‍රවේගයේ නියතයක් කියලා. මොකක්ද මේ ආලෝක ප්‍රවේගයේ නියතයක් කියන්නේ? ඇත්තටම කිව්වොත් ආලෝක ප්‍රවේගයම නියතයක් නෙමෙයි. මොකක්ද? හරිනම් කියන්න ඕන ආලෝක ප්‍රවේගය ඔබ්සර්වර් මත, ඒ කියන්නේ නිරීක්ෂකයා මත රඳා පවතින්නේ නැහැ කියන එක. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් speed of light is observer independent. දැන් හිතන්නකො සරල සාපේක්ෂ චලනය. හිතන්න ඔයා ඔතන හොම්ම ඉන්නවා. ඔයාගේ ඉස්සරහින් කෝච්චියක් යනවා. චුකස් 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 චුකස්. දැන් හිතන්න මේ කෝච්චියෙන් මම ඉන්නවා කියලා. චුකස් 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 චුකස්. හිතන්න මං යන කෝච්චිය යන්නේ 100 ms ශ්‍රේණික ප්‍රවේගයකින් කියලා. මම යන කෝච්චියේ ඉඳගෙන කෝච්චිය යන පැත්තට ඉස්සරහට බෝලයක් විසි කරනවා 10 ms ශ්‍රේණික ප්‍රවේගයකින්. ඒකට මට පේන්නේ බෝලේ 10 ms ශ්‍රේණික ප්‍රවේගයකින් ඉස්සරහට යනවා කියලා. ඒත් ඔයාට පේන්නේ කොහොමද? කෝච්චියේ ප්‍රවේගය 100යි. මම කෝච්චිය ඇතුලේ ඉන්න මගේ ප්‍රවේගය 100යි. ඒ කියන්නේ බෝලේ ආරම්භක ප්‍රවේගය 100යි. 10කින් ඉස්සරහට දාද්දී 10 එකතු වෙලා ඔයාට පේන්න ඕන 110කින්. 110 ms ශ්‍රේණික ප්‍රවේගයෙන් තමයි මට පේන්නේ. දැන් හිතන්න මම මේ කෝච්චිය ඇතුලේ ඉඳගෙන ටෝච් එකක් ගන්නවා ඉස්සරහට. මට පේන්නේ ආලෝකය C ප්‍රවේගයකින් යනවා කියලා. එතකොට ඔයාට පේන්න ඕන කොහොමද? ඔයාට පේන්න ඕන ආලෝකය C ධන කෝච්චියේ ප්‍රවේගය කියන්නේ C ධන 100 ms ශ්‍රේණික ප්‍රවේගයකින් යනවා කියලාද? නැහැ වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි කියන්නේ ආලෝකයේ ප්‍රවේගය නියතයක් කියලා. නෑ නියතයක් කියන්න බෑ. මොකද නියතයක් කියන්නේ වැරදි. අරන් කියන්න ඕන ආලෝකයේ ප්‍රවේගය මම කිව්වා වගේ observer independent. ඒ කියන්නේ නිරීක්ෂකයා මත රඳා පවතින්නේ නැහැ කියලා. But why? මෙතනදී ගන්නවා ආලෝකයේ තියෙනවා තරංගාංශු ද්වෛතය කියලා එකක්. ඒ කියන්නේ ආලෝකයේ තරංගයක් විදිහටත් හැසිරෙනවා අංශුවක් විදිහටත්. ඒ කියන්නේ ෆෝටෝනයක් විදිහටත් හැසිරෙනවා. මෙතනදී මේන්ලි ගන්නේ ආලෝකයේ තරංගයේ ස්වභාවය. අපි ගමුකෝ. තරංගයක් කියන්නේ මොකක්ද කියන එක තමයි මුලින්ම දැනගන්න ඕනේ. තරංගයක් කියන්නේ යම්කිසි මාධ්‍යයක ඇති වෙන ඩිස්ටර්බන්ස් එකක්. මාධ්‍යයක ඇති වෙන ඩිස්ටර්බන්ස් එකක් කිව්වහම ඉතින් මාධ්‍ය තියෙනවා. තරංගයක් මේන්ලි තියෙනවා පොයින්ට්ස් 3ක්. නීති කියන්න බෑ. ඉතින් මේන් පොයින්ට්ස් 3ක් තියෙනවා. එක තරංගය යන්න නම් මාධ්‍යයක් තියෙන්න ඕන. තරංගය ඇති කරන ප්‍රභවයේ වේගය මත තරංගයේ වේගය රඳා පවතින්නේ නැහැ. අනිත් එක තරංගය ඇති කරන මාධ්‍ය වේගය මත තරංගයේ වේගය රඳා පවතිනවා. ඕකේ සරලම කියන්න. හිතන්න මේ පෑන මොකක් හරි තරංගය ඇති කරන ප්‍රභවයක් කියලා. හිතන්නකෝ ආගාව දැන් වතුර බේසමක් තියෙනවා. ඒක වතුර පුරවලා දැන් මම මේක නිකන් මෙහෙම පොඩ්ඩක් සරයක් වතුරට දාලා ගත්තොත් ඒක රැලිතිය තියෙනවට පේනවා. ඔයා ඒක දාල් ගත්තා මේ රැලිතිය වල වට පේනවා ශීර්ෂ සහ නිම්න. ඒ කියන්නේ peaks and troughs. හරිද? මේ ශීර්ෂ දෙකක් අතර දුර තමයි අපි සාමාන්‍යයෙන් තරංග ආයාමයක් කියලා හඳුන්වන්නේ. නැත්නම් නිම්න දෙකක් අතර දුර හරි එහෙම මොනවද? හරි. එතකොට සංඛ්‍යාතිය කියන්නේ තප්පරයකට ඇතිවන කම්පන ගැන කියන්නේ තරංග රටා ගන්න අපි. එහෙම කියමු. එතකොට ඔයා මෙහෙම මේ දාලා මේ කියන්නේ නිල් එක මේ පෑන වතුර බේසමෙන් දාලා මේක මෙහෙම කරන ගමන් ඉස්සරහට ගෙනියන වතුර බේසම. එතකොට ඔයාලට පේනවා මේ පෑන ඉස්සරහ අර ශීර්ෂ ටික එකින් එක ලං වෙනවා. හැබැයි පිටිපස්සේ ශීර්ෂය ඈත් වෙනවා. ඒකට හේතුව තමයි ඩොප්ලාචරණය කියන්නේ. ඒ කියන්නේ කියන ඩොප්ලාචරණය තරංගය මෙහෙම ඉස්සරහට ඇති කියන්නේ මේ ප්‍රභවය ඉස්සරහට ගෙනියද්දී තරංගයේ වේගයට කිසිම දෙයක් වෙන්නේ නැහැ. වෙන්නේ තරංගයේ සංඛ්‍යාතයයි තරංග ආයමය වෙනස් වෙනවා. තරංගයේ වේගයට සමීකරණයක් තියෙනවා v සමානයි ලැම්ඩා f කියලා. ලැම්ඩා කියන්නේ තරංග ආයාමය, f කියන්නේ තරංගයේ සංඛ්‍යාතය. එතකොට v නියතව තියෙන අර මෙහෙම
මේ අදි මං කිව්වේ අර තරංගේ අර ශීර්ෂ ළඟන කියලා ඔයගොල්ලෝ කරලා බලන්න පේනවා. ඒ කියන්නේ ලැම්ඩා අඩු වෙනවා. ලැම්ඩා අඩු වෙද්දී v නියතයක් හින්දා f වැඩි වෙනවා. මොකද ඒ දෙක inversely proportional කියලා කියන්නේ ප්‍රතිලෝම සමානුපාතය කියන එකක් වැඩි වෙද්දී අනික අඩු වෙනවා. so ඉතින් එහෙම ලැම්ඩා වැඩි වෙද්දී f අඩු වෙලා f වැඩි වෙද්දී ලැම්ඩා අඩු වෙලා තරංගයේ ප්‍රවේගය නියතව තියෙනවා. ඒ කියන්නේ මේ තරංගය ඇති කරන ප්‍රභවය කොච්චර වේගයෙන් කොහෙට ගියත් තරංගයේ වේගයට ඒක බලපෑමක් වෙන්නේ නැහැ. දැන් හිතන්න ඔයා මේ තරංගය ඇති කරන ප්‍රභවය මෙහෙම මූව් කරන ගමන් ඒ තියෙන බේසමත් මූව් කරනවා කියලා හිතන්න. තරංගය ඇතුලේ තරංගය යනවා 100 ms ශ්‍රේණික ප්‍රවේගයකින්. ඔයා බේසම මූව් කරනවා 10 ms ශ්‍රේණික ප්‍රවේගයකින්. බේසම ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා හිතමුකෝ. තමයි කමන්න අපි හිතමු ලොකු බේසම. මේ ඇතුලේ ඉන්න කෙනෙක් එයාට පේන්නේ ඇතුලේ තියෙන තරංගය 100 ms ශ්‍රේණික ප්‍රවේගයෙන් යනවා කියලා. හැබැයි එළියෙන් ඉඳන් බලන් ඉන්නවාට පේනවා බේසම යනවා 10 ms ශ්‍රේණික ප්‍රවේගයෙන්. බේසම ඇතුලේ තියෙන තරංගය යනවා 100 ms ශ්‍රේණික ප්‍රවේගයකින්. එනවා වලට සාපේක්ෂව අර දෙක එකතු වෙලා අර කෝච්චිය වගේම 110 ms ශ්‍රේණික ප්‍රවේගයෙන් යනවා කියලා පේනවා. ඒකට හේතුව මොකද අර තියෙන තරංගයේ ගමන් කරන මාධ්‍ය චලනය වෙන හින්දා තමයි ඔයාට තරංගයේ වේගය වැඩි වෙලා පේන්නේ. ඒත් ආලෝකයේ ගමන් කරන මාධ්‍ය මොකක්ද? ආලෝකයේ ගමන් කරන්න ටෝච් එක හෙලනවද හොල්මනක්ද? ආලෝකයේ ගමන් කරන මාධ්‍යයක් ඕනේ නැහැ. ඇයි? දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ ආලෝකයේ හැම තරංගයකටම මාධ්‍යයක් ඕන කියලා. තරංගයක් කියන්නේ මාධ්‍යකාංශ කම්පනය. මාධ්‍ය නැත්තම් මොනවද කම්පනය වෙන්නේ තරංගයක් කියන්නේ? ආලෝක තරංග පොඩක් වෙනස්. ඒවා electromagnetic waves. ඒවා electric field and magnetic field මත තමයි ඒක රඳාපවතින්නේ. ඒ කියන්නේ කිව්වොත් මේ වීඩියෝ එක පැය ගණන් දික් වෙන එක තමයි කියන්නේ නැහැ. කොහොම හරි ආලෝකය electromagnetic wave එකක්. ඒකම රඳාපවතින electric and magnetic fields මත. දැන් කිව්වනේ ආලෝක ප්‍රභවයේ වේගය වෙනස් වුණා කියලා. ආලෝක වේගය වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒක කියන්නේ දැන් හිතනවා ටෝච් එකක් ගන්න මෙහෙම ගියට දැන් මේකනේ ආලෝක ප්‍රභවය. වා මෙහෙම දුවගෙන ගියා කියලා මේක වේගය වෙනස් වෙන්නේ නැහැ. වාට එහෙම කරන්න නම් ආලෝක ගමන් කරන මාධ්‍ය වේගය වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ මාධ්‍ය චලනය කරන්න ඕනේ. දැන් මම කියවනේ ආලෝකයේ ගමන් කරන මාධ්‍යයක් නැහැ කියලා. එහෙනම් මොකද චලනය කරන්න නම් මේක බය හිතනවානේ. ඉස්සර විද්‍යාඥයෝ හිතාගෙන හිටියා හැම තරංගයක් ගමන් කරන මාධ්‍යයක් ඕන ආලෝකයටත් තියෙන හැම මාධ්‍යයක් ඊතර කියලා. ඒ කියන්නේ ආලෝකයේ ගමන් කරන හැම තැනකම ඊතර කියන මාධ්‍යය තියෙනවා කියලා. but experiments කරා ඒක තහවුරු කරන්න බැරුණා. එක්කෝ එහෙම මාධ්‍යයක් නැහැ. එහෙම නැත්නම් අපේ equipments එච්චර sensitive නැහැ. so ඉතින් ඒ මත දැන් අපි හිතන් ඉන්නේ ආලෝකයේ ගමන් කරන මාධ්‍ය නැහැ කියලා. අපි දන්නේ නැහැ. ඉතින් කවුද දන්නේ? සමහරවිට හිත මාධ්‍යයක් හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන් ඉතින්. so දැන් මාධ්‍යයක් නැහැ. ඉතින් මාධ්‍යයක් නැත්නම් ඒ මාධ්‍ය චලනය කරන්න බැහැ. මම කිව්වා ආලෝක තරංගයක වේගය වෙනස් කරන්න පුළුවන් එකම දේ තරංගයේ තියෙන මාධ්‍ය චලනය කරන්න කියලා. දැන් මාධ්‍යයක් නැහැ ආලෝකයේ කියන්නේ. තිබ්බත් හොයාගෙන ඒක චලනය කරන්න බෑ. ඉතින් චලනය කරන්න මාධ්‍යයක් නැහැනේ. එහෙනම් ආලෝකයේ වේගය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්න බෑ. හේ මාධ්‍යයක් නැති හින්දා. ඉතින් ඕක තමයි ආලෝක වේගය නියතයක් කියන්නේ මාධ්‍යයක් නැති හින්දා කාට වුණත් ආලෝක ප්‍රවේගය වෙන්නේ එකම විදිහට. ඒක තමයි ඔබ්සර්වර් මත රඳාපවතින්නේ නැහැ කියන්නේ. ඉතින් ඕක තමයි ආලෝක වේගය ගැන කියන්න තියෙන්නේ. ආලෝක වේගය නියතයක් කියන්නේ ඕක තමයි. so ඔච්චරයි. thank you. මට ඉන්ට්‍රෝ එකක් කරන්න අමතකුණා මේ. okay. hi this is the intro. Welcome to Absolute.